සම්මරින් කිව්වම ඉතින් අපිට මතක් වෙන්නේ මහසාගරයේ ගමන් කරන විශාල යන්ත්‍රයක්නේ. සම්මරින් වල විවිධ වර්ග තියෙනවා. බැලිස්ටික් මිසයිල් සම්මරින්, ඔයෝ ක්ලාස් සම්මරින්, ගයිඩඩ් මිසයිල් සම්මරින්. ඒවෙන් කීපයක්නේ. මේ දවස්වල කවුරුත් කතා වෙන්නේ මේ සම්මරින් කොහොමද හඳුනාගන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න මොරටුව විශ්වවිද්‍යාලයේ සුම්පජා සමත් වෙලා තියෙනවා. මේ තමයි අපේ ස්මාර්ට් සබ්මරීන් ඩිටෙක්ෂන් සිස්ටම් එක. ඉතින් මේක fully automated system එකක්. අපි මේකට use කරලා තියෙන්නේ Siemens PLC controller එක. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපේ ladder diagram එක. හරි ඒකකින් වැඩක් නැහැ. මේ දින්න අපේ කෝඩ් එක. මේක. මේ දින්න අපේ කෝඩ් එක. මේක අපි මේ තනියමයි ගැහුවේ. මේක fully automate කරපු machine learning model එකක්. එතකොට මේකෙදි වෙන්නේ අතනින් submarine එක ආවට පස්සේ ඒ submarine එක detect කරගන්න තමයි මේ model එක හදලා තියෙන්නේ. මේ දින්නේ අපි මේ ක්‍රම use කරපු විශේෂ system එක. මේක අපිම තනියෙන් හැදුවේ. මේකෙන් අපිට පුළුවන් අදාළ සබ්මරීන් එකේ ටයිප් එක මේ මැෂින් ලර්නින් මොඩල් එකට දෙන්න. මේක අපි විශේෂයෙන් ට්‍රේන් කරා අපිට 100ට 110ක ඇකියුරසි එකක් හම්බුණා මේ මැෂින් ලර්නින් මොඩල් එකේ. මේ මැෂින් ලර්නින් මොඩල් එක ඉතාමත් සංකීර්ණ මොඩල් එකක්. ඒක අපි තනියම ගෙවුවේ කිසිම ඒක අපි යූස් කරේ නැහැ. මේ තියෙන්නේ අපි ඒකට මේ මැෂින් ලර්නින් මොඩල් එක වැඩ කරන විදිය මෙන්න මේ සිස්ටම් එකෙන් අතිවිශේෂ සිස්ටම් එකෙන් සබ්මරීන් එකේ ටයිප් එක අඳුරගෙන මෙන්න මේ සිස්ටම් එකට ෆීඩ් කිරීම වගින් අපිට පුළුවන් අදාළ සබ්මරීන් එකේ වර්ගය හඳුනගන්න. අපි බලමු දැන් සබ්මරීන් එක නෝන් ඔබ්ජෙක්ට් එකක් ආව මොකද වෙන්නේ කියලා. අපේ මෙන්න මෙහෙම අල්ට්‍රාසොනික් සෙන්සර් එකකින් වගින් ඒක තල්ලු කරනවා. ඊට පස්සේ සබ්මරීන් එකක් දැම්මම මොකද වෙන්නේ කියලා බලමු. මෙන්න මේ විදිහට සබ්මරීන් එක කන්වේයර් බෙල්ට් එකේ දිගේ එනවා. ආවට පස්සේ අපේ අතිවිශේෂ සිස්ටම් එක මගින් එයා මේක ෆීඩ් කරනවා. ඊට පස්සේ එයා මේක ඇනලයිස් කරලා එයාම මෙන්න මේ විදිහට ඒක බැලිස්ටික් මිසයිල් සබ්මරීන් එකක් කියලා අඳුරගත්තා. එල්ලි පිපුණු මල් කැලීම පරවෙන්න නොදී මේ දරුවන්ට අතහිත යොමු වෙනවා නම් ගොඩක් වටිනවා නේද?